2017 වර්ෂයේ පළවෙනි පේපර් එකේ 4වෙනි ගාන බලන්න නුවන්ගේ ව්‍යාපාරය විසින් ලබාගත් ණය මුදලෙහි මාසික වාරිකය වූ රුපියල් ලක්ෂය නුවන් විසින් තම පෞද්ගලික මුදලින් ගෙවන ලදී වාරිකය තුළ අන්තර්ගත වූ පොලිය රුපියල් 25000කි පහත කුමන ගිණුම් කරන සමීකරණය මෙම ගනුදෙනුව වල ශුද්ධ බලපෑම දක්වනු ලබයිද. එතකොට පුතාලා මේකේ මෙයා ණයවාරිකයේ විදිහට ලක්ෂයක් ගෙවලා තියෙනවා. එතකොට මේ ලක්ෂය ඇතුලේ තියෙනවා 25000ක පොලියක් නේද? 25000ක පොලියක් ඊට අමතරව 75000ක් තමයි එතකොට ණය මුදලින් අඩු වෙන්නේ. එහෙනම් පුතාලා මෙතන ණය මුදලින් 75000ක් අඩු වෙනවයි කියලා කියන්නේ වගකීමක් අඩු වෙනවා 75000ක. මෙතන වියදමක් තියෙනවා නේද? පොලි වියදම කියලා 25000. ඒ කියන්නේ පුතාලා මෙතන ගිණුම් කරන සමීකරණය අපිට දීලා තියෙන්නේ මූලික ගිණුම් කරන සමීකරණයනේ. එහෙනම් අපි දන්නවා ව්‍යාපාරයක වෙන වියදම් අපි ගලපන්න ඕන හිමිකමට. එහෙනම් මේ 25000 කියන වියදම නිසා හිමිකම අඩු වෙනවා කීයක්ද පුතාලා? 25000ක්. නුවන් මේ සම්පූර්ණ මුදලම ගෙවලා තියෙන්නේ එයාගේ පෞද්ගලික මුදලින්. එහෙනම් මෙතන මේ තියෙන්නේ මොකක්ද? අමතර ප්‍රාග්ධනයක් රුපියල් ලක්ෂයක. එහෙනම් අමතර ප්‍රාග්ධනය නිසා මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. එහෙනම් ඔන්න බලන්න පුතාලා මේක මේ ණය වාරිකයේ සම්බන්ධයි හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. පොලී වියදම නිසා මොකද වෙන්නේ? රුපියල් 25000කින් හිමිකම අඩු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මෙතන හිමිකම වැඩි වෙනවා. මෙතන හිමිකම අඩු වෙනවා. මෙතන වගකීම් මොකද වෙන්නේ? වගකීම් අඩු වෙනවා 75000ක්. එහෙනම් ශුද්ධ බලපෑම විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද පුතාලා මේකේ? වගකීම් අඩු වෙනවා 75000ක්. හිමිකම ලක්ෂයකින් වැඩි වෙලා හිමිකම 25000කින් අඩු වුණාම හිමිකම වැඩි වෙනවා කීයකින්ද? 75000කින්. එහෙනම් හරි උත්තරේ මොකද්ද? පළවෙනි උත්තරය.